ප්‍රජාතන්ත්‍රවාදී විනාශ කරනවා නම් ඒකට එරෙහිව සටන සාධනීය. වංචා දූෂණ කරනවා නම් ඒකට එරෙහිව සටන සාධනීය. ආර්ථිකය බිඳ වැටෙනවා නම් ඒකට එරෙහිව සටන සාධනීය. ඉතින් කිසිදු සාධනීය සටන් පාඨයක් මේ පරාජිත දේශපාලන බලවේග වලට ඉතුරු වෙලා නැහැ. ඒ නිසා පරාජිත බලවේගවල අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ එම සාධනීය සටන් පාඨ නැති වෙනකොට ඒගොල්ලන්ගේ අවස්ථාව බවට පත් වෙලා තිබෙන ජාතිවාදී අවස්ථාවක් නිර්මාණය කර ගැනීම. ඒ නිසා පොලිසිය නීතිය වගේම මේ වගේ ප්‍රශ්නවලදී මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. නීතිය වගේම ඒ නීති විට කිරීම හරහා ඇතිවිය හැකි සමාජ කැළඹීම් පිළිබඳවත් අවධානයෙන් තමයි නීතිය ඉටු කළ යුතු වන්නේ. සමහර ශාස්ත්‍ර තියෙන අපිට නීතිය සමහර ශාස්ත්‍රවල එහා බැඳුණු දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ සැලකිලිට භාජනය කළ යුතුයි. මේ ප්‍රශ්නේදී දැනටමත් මම ආජන ආරක්ෂා පිළිබඳ ලේකම්තුමාට කිව්වා නිශ්චිත අපිට වාර්තා කරන්න කියලා මොකද්ද සිද්ධ වුනේ කියලා වාර්තාවක් එවන්න කියලා මම වාර්තාවක් ඇඳවලා තියෙනවා. ඒ වගේම මේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමා මේ ආරක්ෂාව පිළිබඳව මේ බුදු පිළිමය වැඩමවයි කියන තර්කය ගෙන ආවේ 11:40ට ත්‍රිකුණාමල ඒ අදාළ පොලිස් ස්ථානයේ මේ බුදු පිළිමේ පොලිසියට වැඩම කිරීම පිළිබඳ දාලා තිබෙන සටහන තිබෙනවා. අර පොතේ නෝට් එකක් දානවා. ඒ නෝට් එක ඉතා පැහැදිලිව තිබෙනවා ආරක්ෂාව සඳහා තමයි මේ බුදු පිළිමේ මෙතෙන්ට වැඩමුවේ කියලා. ඒක මාගාව තිබෙන මට අවශ්‍ය නම් ඒක ටේබල් කරන්න පුළුවන්. තමුන්නාන්සලා දැනගන්න පොලිස් පොතේ සටහන. ඒතර ඒක තමයි කිව්වේ. හැබැයි ඊළඟ තියෙන්නේ මොකද්ද? හරි ඒක ගෙනාව. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? ඊට පස්සේ තියෙන්නේ මේ බුදු පිළිම වහන්සේ පොලිස් ස්ථානයේ වැඩම කරලා තිබෙනවා නම් ඊළඟ මේ ගැටුම වෙන්නේ පොලිසිය සහ ඒ ජාතිවාදී කණ්ඩායම අතර. ඒක තමයි ඒගොල්ලන්ට තිබුණ හොඳම අවස්ථාව. ඒ නිසා තමයි නැවත එතෙන්ට බුදු පිළිමේ වඩම්මවලා ඒ අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දීලා තිබෙනවා. දැන් ප්‍රශ්නේ තියෙනවා අධිකරණේ. ඊට පෙර ඊයේ දිසාපති කාර්යාලය සාකච්ඡාවක් පැවැත්විලා මෙතන ඔබ කිව් පරිදිම මේකට පැරණි ඔප්පුවක් තිබෙනවා 2013 වගේ 2014 ලබා දීපු ඔප්පුවක් තිබෙනවා. ඔව් බලපත්‍රයක් තිබෙනවා. නමුත් මේක කිසිසේත්ම එතෙන් සිට දැන් අපි මේක විහාරස්ථානයක් ලෙස හඳුන්වුවට එතෙන් සිට විහාරස්ථානයක් ලෙස මේක මෑත කාලේ භාවිතා වෙලා නැහැ. මේක භාවිතා වෙලා තියෙන යම් ආපන ශාලාවකට පාවිච්චි වෙලා තිබෙනවා. ඒ ආපන ශාලාවේ ඉදිකිරීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා ඒ ආපන ශාලාවේ නීති විරෝධී ඉදිකිරීම තියෙනවා කියලා ඒ ආපන ශාලාව නීති විරෝධී ඉදිකිරීම ඉවත් කිරීම පිළිබඳව වෙර සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබා දීලා තිබුණා. ඒ නියෝගයට විරුද්ධව අභියාචනය කරලා තිබුණා පරිසර අමාත්‍යාංශයට. පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාත් මෙය ඉවත් කළ යුතුයි කියන ස්ථාවරය සඳහන් කරලා තිබුණා. ඊට පස්සේ පොලිසියත් වෙරළ සංරක්ෂණ අධිකාරිය මේ නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක පැවතුණු සාකච්ඡාවකදී හාමුදුරන් වහන්සේ ඉල්ලා තියෙනවා තව සතියක කාලයක් දෙන්න. උන්වහන්සේ අපේක්ෂා කරන මේක අභියාචන අධිකරණයට යන්න සතියක කාලයක් දෙන්න කියලා. කාලය දෙනවා. ඒ කාලය ගත වෙන්නේ 14 වෙනිදාට. හැබැයි 14 වෙනිදා ඒ කාලය ගත වෙලා තිබුණොත් තමයි 16 වෙනිදා තමයි මේ සිද්ධිය පැන නගින්නේ. එතකොට මේක ආගමික ස්ථාන පිහිටවීම වගේම වෙනත් කතාවකුත් මේක ඇතුලේ තියෙන බව පේනවා. දැන් අපි එතන විහාරස්ථාන භූමියක් කියලා හඳුන්වනකොට පොදු ජනතාව හිතන්න පුළුවන් මෙතන විහාරයක් තිබුණා නෑ. විහාරස්ථාන හාමුදුරුවෝ වහන්සේට හිමිකම සහිත ඉඩමක් තිබුණා. නමුත් එතන ආගමික වතාවක් කරන ස්ථානයක් තිබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ සිද්ධිය වුණාට පස්සේ දිසාපති කාර්යාලය සාකච්ඡාවක් තිබුණා. දිසාපති කාර්යාලය සාකච්ඡාවේදී එකඟතාවයකට ආවා. නියමිත මිනින්දෝරුවෙක් දාලා මේ ඉඩම බෙදලා ඉඩම හරියටම මැනුම් කටයුතු කරලා වෙරළ සංරක්ෂණයකට අයිති කොටස කෝකද ඒක එහාට නම් කරලා දෙන්නත් පන්සලට අයිති භූමිය නම් කරලා දෙන්නත් සාකච්ඡාවකට ආවා ඊයේ. නමුත් ඒ සාකච්ඡාවෙන් තමයි අර පරණ නඩුවත් එක අධිකරණේ මේක ආවා. අධිකරණේ දීලා තියෙන නියෝගය තමයි අලුත් ඉදිකිරීම් කිසිවක් කරන්න එපා. තිබෙන ඉදිකිරීම් ඉවත් කරන්නත් එපා. අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පසුව අපිත් ඉන්න ස්ථාවරය පන්සලට හිමි භූමිය වෙන් කළා දුන්නාට පස්සේ ඒකේ ඒ අදාළ වැඩ කටයුතු කරන්න පුළුවන්. හැබැයි දැන් තියෙන්නේ මොකද්ද? දැන් ඇත්තට ගත්තොත් මේ ප්‍රශ්නේ අවසන්. අධිකරණ නියෝගයක් ලබා දීලා තියෙනවා නැවත අලුත් ඉදිකිරීම් කරන්න එපා බුදු පිළිම වහන්සේ වැඩම ඉන්න. අලුත් ඉදිකිරීම් ඊට පස්සේ අපි निराකරණය කරලා මේ දෙයලා දෙන්නම් කියලා. දැන් තවත් නටන්නේ ඇයි? නෑ මම මේ කියන්නේ දැන් නටන්නේ මොකටද? මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒතකොට තමයි මේකේ අවශ්‍යතාවය තිබුණේ අර ජාතිවාදී කණ්ඩායම්. මේක දැන් අර අවස්ථාවක් මත වුණා ගිනි තියන්න පුළුවන් හනුමා වලිගෙට ගිනි තියාගත්තා වගේ නේද? පොඩි හනුමා ගිහිල්ලාද කොයිද? හරිද? හරිද? ගිහිල්ලා දැන් මොකද කරන්නේ? මේක හැමතැනම ගිනි තියනවා. මේක ඇත්ත කතාව. හරිද? ඒ නිසා
අපි තාමත් ශක්තිමත් ස්ථාවර මම පසුවත් කියන්නම් මේ ජාතිවාදයට නම් ඉඩ දෙන්නේ. ඒකේ හැම මහත්යම තේරුම් ගන්න. මම නෙවෙයි. මේ රටේ බෞද්ධ ජනතාව ඉඩ දෙන්නෙත් නෑ. මේ රටේ හින්දු කතෝලික මුස්ලිම් පොදු ජනතාව ජාතිවාදයට ඉඩ දෙන්නේ නෑ. හරිද? ඒ නිසා කවුරු හරි උත්සාහ කරනවා නම් නැවත පැරණි ජාතිවාදී නාඩගම් මේ රටේ ඇති කරන්න ඒක ඉතිහාසයේම විතරයි. ඒ මාතෘ හොඳට තේරුම් ගන්න ඕන. ඒක වර්තමානයක් නෙවෙයි ඒක අනාගතයක් නෙවෙයි. අපේ රටේ අනාගතයේ දේශපාලන න්‍යායපත්‍රය ජාතිවාදී මත ලියවෙන්නේ නැති බව වර්තමාන දේශපාලන න්‍යායපත්‍රය ජාතිවාදයෙන් ලියවෙන්නේ නැති බව ඒ මාතෘ තේරුම් ගන්න ඕන. හරි. ඒ නිසා ඒක තමයි සිද්ධිය.